ආයුබෝවන් අද අප්‍රේල් මාසේ 7 වෙනිදා හරියටම තව සතියකින් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනවා. ළඟ එන අලුත් අවුරුද්දට නිවසට අවශ්‍ය දේවල් මිලදී ගන්න පිටකොටුවට ගොඩක් අය එන නිසා වෙනදටත් වැඩියෙන් මේ දවස්වල පිටකොටුව අතිශය කාර්යබහුලයි. අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලෝ එක්කගෙන යන්නේ පිටකොටුව පළවෙනි හරස් වීදියේ සහ දෙවෙනි හරස් වීදියේ කඩවල් කිහිපයකට. මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට මේ දවස්වල පේමන්ට් එකෙන් මිලදී ගන්න තියෙන දේවල් වල මිල ගණන් ගැන යම් අදහසක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අයියෝ good morning. දැන් අද අපි ඉන්නේ මේ පළවෙනි හරස් වීදියේ නේද? මෙතන ඔයගොල්ලෝ ව්‍යාපාර කරන්න කොහමද? මොන දවස්වලද ඉන්නේ? ඉරිදරයි පොයටයි. දැන් අපි බැලුවොත් මෙතන මේන් ස්ට්‍රීට් එක නේ? මේන් ස්ට්‍රීට් එකෙන් පල්ලයට ඇවිල්ලා මෙතන මේ ඇට්කා ඉලෙක්ට්‍රිකල්ස් කියන තැන තමයි ඉන්නේ නේද? මොනවාද මෙතනදී අපිට ගන්න තියෙන්නේ? මෙතන තියෙනවා කොටන් අයිටම් තියෙනවා, ඩෙනිම් තියෙනවා. අපිට පෙන්නන්නකෝ මේ කොටන් අයිටම් මොනවාද? මේ කොටන් එක තියෙනවා. අපිට පොඩක් දිගහැරලා පෙන්නමු එක. දිගහැරලා මේක හොඳයි. එතකොට මේක කොහොමද සයිසස් තියෙන්නේ? මේක සයිස් තියෙනවා 28 30 32 34 36. අපි මේ බැලුවොත් නේද? 28 ඉඳලා 40කට දෙන්න පුළුවන්. 28 ඉඳලා 40 වෙනකන් තියෙනවා. එතකොට කොහොමද ප්‍රයිස් වෙන්නේ? ප්‍රයිස් එක කොටන් එක 1500යි. ඩෙනිම් තියෙන ඔරිජිනල් ඩෙනිම් එක 3000යි. අපිට 3000 ඩෙනිම් එකක් පෙන්නමුද? 3000යි. प्रीमियम है वो प्रीमियम ප්‍රීමියම්. देगा मैं वो देगा මේක අපිට 3000කට ගන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ මොනවද තව තියෙන අයිටම් එක? තව තියෙනවා ටී-සෙට් තියෙනවා. මේවා 3000 යන ඩෙනිම්. මේ ඩෙනිම් කීයද යන්නේ? මේක 2500. අපි ඒකකුත් පෙන්නමුද? ये लाभ करा මේවා අපිට 2500කට ගන්න පුළුවන්. එතකොට දැන් මෙතන වෙළඳාම් කරන්නේ පොයේ දවස් වලට ඉරිද දවස් වලට විතරයි. කීයද පටන් ගන්න? අත වෙනකොට අවශ්‍ය කියනකම් ඉන්නවද? අවශ්‍ය ඉන්නවා 6:00 වෙනකම්. 7 වෙනකන් ඉන්න. අපිට මේ අයිටම් ටික තමයි ගන්න තියෙන්නේ. මෙතන මේ පේනවා නෙවෙයි ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා නේද? ලොකු ක්‍රවුඩ් එකක්. අපිට දැන් අයියලා ෆෝන් නම්බර් එකක් කියනවා නම් කියන්න අපිට. ඔව්. 99 ඒ නම්බරේ කතා කරලා විස්තර දැනගෙන වෙන්න පුළුවන් නේද? හරි. එහෙනම් ජය වේවා දෙයියන්ගේ පීඩයි. හරි දේශපීඩයි. දේශපීඩයි. එසේ වේවා. අයියා සුබ උදෑසනක්. දැන් අයියාගේ මෙතන ව්‍යාපාරික ස්ථානයේ මොනවද අපිට මිලදී ගන්න තියෙන්නේ? මෙතන තියෙනවා කොට්ටවුර තියෙනවා, මෙට්ට කවර තියෙනවා, බෙඩ්ෂීට් තියෙනවා. එතකොට අපි ඉන්න තැන ගැන මුලින්ම කෙනෙක්ට අදහසක් ගන්න කිව්වොත් මේ අපි ඉන්නේ දෙවෙනි හරස් වීදියේ. අපි ඉන්නේ දෙවෙනි අරස් වීදියේ නම්බර 25. අපි දැන් පෙන්නුවොත් දැන් මේ තමයි ඕල්කට් මාවතින් හැරිලා. මෙතන දෙවෙනි අරස් වීදියේ කඩේ නම්බර 25. පින්නොත් මෙතන මේ තියෙනවා මොකද්ද මේකේ තියෙන්නේ මෙතන? කදම් ෂූස් නේද? මේ කදම් ෂූ කියන තැන තමයි ඉන්නේ නේ. මේකෙන් එහා පැත්තේ අපි පෙන්නුවොත් මෙතන තියෙනවා අයිඩියල් ගැලරි කියන එක පාරෙන් මේ පැත්තේ තමයි ඉන්නේ. එතකොට දැන් මේ ව්‍යාපාරේ කොච්චර කාලයක් නියැලෙනවද? මේක දැන් අවුරුදු 20කටත් වැඩිය මේ බෙඩ්ෂීට් මේක කරනවා. අපිට පොඩ්ඩක් අයියේ කෙනෙක්ට දැන් මේ අවුරුදු කාලේ අපි ඉන්නේ. මෙතනින් ගන්න එන එකට කොහොමද මිල ගණන් වෙන්නේ? මේක දෙන්නේ දැන් ගණන් අඩු කරලා තියෙන්නේ. මේක ඩබල් ඇඳට දෙනවා අපි 950කට. ඩබල් ඇඳට 950යි. ඔව් කොට්ටවුර දෙකකුත් තියෙනවා. කොට්ටවුර දෙකයි බෙඩ්ෂීට් එකයි. දැන් අපි පෙන්නුවොත් මේකේ ගහලා තියෙනව නේද මේ අයියලගම නිෂ්පාදනය නේ? මගේ මේ නම තමයි මේ බ්‍රෑන්ඩ් එකේ නම. ස්වීට් නයිට් බෙඩ්ෂීට්. හරි. එතකොට රුපියල් 950ක මුදලකට ඩබල් බෙඩ්ෂීට් එකක්. කියන්නේ ඩබල් ඇඳකට ගන්න පුළුවන්. සිංගල් ඇඳ වලට තියෙනවද? සිංගල් ඇඳටත් මේකම දාන්න පුළුවන්. පහක් පළල තියෙනවා. අඩි 7ක් දිග තියෙනවා. තව මොනවද අපිට තියෙන නිෂ්පාදන? තව තියෙනවා මේ වගේ නර්සරි ඩිසයින් ඒවා තියෙනවා. සාමාන්‍ය පොඩි ළමෙක්ට වගේ නේද? පොඩි ළමයෙකුට ඒ වගේ දාගන්න. ඒකේ කොහොමදයි සයිස් එක එන්නේ? ඒකක් තියෙනවා ට්‍රිපල් ඇඳටත් තියෙනවා ඩබල් ඇඳටත් තියෙනවා. ඒකේ මිල ගණන් කොහොමද වෙන්නේ? ඒක 1350ක් වෙනවා. 1350ක් වෙනවා. ඊට අමතරව තව මොනවද බෙඩ්ෂීට් වර්ග තව තියෙන්නේ? තියෙනවා මෙට්ට කවර. මෙට්ට කවර. ඔව්. කොහෙද අපිට පෙන්වන්නත් මෙට්ට කවරය? මෙට්ට කවර කියන්න. මේකක් තියෙනවා ස්වීට් නයිට් බ්‍රෑන්ඩ් එකේ. හරිද? ඒක මෙට්‍රස් කවර එක. මේ 6යි 4 එහෙම සයිස් තියෙනවා. සයිස් තව තියෙනවා. එකක් තියෙනවා තව බ්‍රෑන්ඩ් එකක්. මේක තියෙන්නේ අලුතෙන් කරපු එකක්. මේ තියෙන්නේ ඒකත් මේ ස්වීට් නයිට් බ්‍රෑන්ඩ් එකේ. ඒකේ නම්බරේ දාලා තිනවා. මේකේ තියෙන්නේ
වටේටම ඉලාස්ටික් දාලා කොට්ටවර දෙකක් දාලා තියෙනවා මේක. ඒවත් දැනට අපි 1650කට දෙනවා. 1650 ඒක සාමාන්‍යයෙන් සයිස් එක වෙන්නේ අයියේ මේක ඇවිල්ලා ලොකු සයිස් ලොකු ස්ක්‍රීන් මෙක්ක තියෙන්නේ. ඒවට දාන්න පුළුවන් අංගල් 10ක් උස තියෙන උස එකකට දාන්න පුළුවන්. ඒ හැම නිෂ්පාදනයක්ම මෙතනින් අපිට මිලදී ගන්න පුළුවන්. එතකොට අපි කිව්වොත් දැන් මෙතන ඉන්න දවස් කියන අපි කොහොම සතිය දවස් 7ම ඉන්නවද? ඔව් දවස් 7ම මෙයා නැත්තම් මම ඉන්නවා. සතිය දවස් 7ම ව්‍යාපාර කරන වෙලාවල් අපි කිව්වා උදෑසන කීයට දෙන්නේ මෙතනට? උදේ 8 ඉඳලා හැන්දෑවේ 7 වෙනකන් ඉන්න. හැන්දෑවේ 7 වෙනකන් ඉන්නවා. හරි. දැන් අයියාගෙන් මේ බෙඩ් ෂීට් සහ කොට්ට උර මේ දේවල් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අපි හිතමු අයියාගෙන් තොග වශයෙන් කවුරු හරි ගන්නවා කියලා. අපිට ෆෝන් නම්බර් එකක් කියමු. ඔව් තියෙනවා. මේ තියෙන්නේ මේකෙම තියෙනවා. මේ තියෙන්නේ. අපි කිව්වොත් මෙතන නෝට් W නීල් 073 459යි 631 නම්බර් එකට කතා කරොත් වැඩිදුර තොරතුරු අයියාගේ නම නීල්. ඔව් මගේ නම. හරි. එහෙනම් ජය වේවා. මේ මම තමයි මේක නිෂ්පාදනය කරන්නේ. හරි. එහෙනම් ජයම ජය වේවා. හරි. හරි අයියා. රයිට් ආ. හරි. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දැන් මෙතන සරන් අපිට දාලා තියෙන සේල් එකක් නේද? මේ ඉන්න තැන ගැන අපිට චුට්ටක් කිව්වොත් හරියටම. මේ දෙවනි හරස් වීදිය නේ? ඔව්. දෙවනි හරස් වීදිය අපි පෙන්නුවොත් මෙතන තියෙනවා ෆැෂන් හවුස්. එහෙම නැත්නම් මෙතන තියෙනවා මැලිබන් ටෙක්ස්ට් එක නේ? එතන ඉස්සරහා තමයි ඉන්නේ. ඒතකොට කොහමද සතියේ දවස් 7ම ඉන්නවද මේ දවස් ටිකේ? හැමදාම ඉන්නවා. උදේ කීයට දෙන්න බිස්නස් එකට? සාමාන්‍ය 10ට වගේ එනවා. ඇවිල්ලා කී වෙනකන් ඉන්නවා? මාට අපි යනවා. අපිට සරන් කොහමද අයියේ තියෙන්නේ? මේ පාර අපි බැලුවොත් අඩුම ගණන් මොනවද තියෙන්නේ? ගන්න දිනවා 500ට දෙනවා. අපිට 500 සරමක් පෙන්නමු අයියා. මේකින් මේ වගේ. මහපුවා 500. මහපු නැති එක අහහ. ඔය ඔක්කොම මහල නැති එකට 500ට දෙන්නේ. ඕක අහහ මහල තියෙන්නේ නේ? ඔක්කොම 500 මේ වගේ සාමාන්‍ය මේ ඩිසයින් වලින් එන ඒවා. ඊට පස්සේ මොනවද තියෙන්නේ අයියා? ඒවා තියෙනවා 850ට බැතික් එක. බතික් එක. මේක 850ට ගන්න පුළුවන්. 50ට ගන්න. මේ වගේ සරම්. ඒකෙත් අපිට පාටවල් ගොඩක් තියෙනවා නේ? පාටක් තියෙනවා මේ මෙතන තියෙනවා. මේ තියෙනවා. මේ වගේ. 850. හලෝ good morning. Morning. දැන් අද අපි මේ ඉන්නේ පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ. අපි ඔයා මෙතන බිස්නස් කරන තැන ගැන මුලින්ම අදහසක් දෙමු මල්ලි. අපි ඉන්නේ පළවෙනි හරස් වීදියේ කුමාර වීදියේ කේසර් වීදියේ හරි මැද මාටින් ඉලෙක්ට්‍රිකල් එක ඉස්සර නෝමර 112. දැන් අපි බැලුවොත් මාටින් ඉලෙක්ට්‍රිකල්ස්. ඒතර මල්ලි දැන් මේ මාටින් ඉලෙක්ට්‍රිකල්ස් එක සාමාන්‍ය සතියේ දවස්වල ඇරලානේ. එතකොට ඔයා කොහොමද ඉන්නේ? ඔයා කොයි හරි ඉදින්නේ? සතිය දවස් හැමදාම මෙතන මේ හරියම ඉන්නවනේ. මේ හරියම ඉන්න. ඔයා උදේ කීයටද බිස්නස් කරන්න එන්නේ? අපි දැන් පටන් ගන්න හවස 6 වෙනකන් මෙතන ඉන්නවා. 6 වෙනකන් ඉන්න. සතියේ දවස් 7ම ඉන්නවද? හැමදාම ඉන්නවා. පොය දවසට හැමදාම ඉන්නවා. පොය දවසත් ඉන්නවා. අපි දැන් මෙතන තියෙන මල්ලි මේස් තමයි. දැන් සාමාන්‍ය සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉස්සරහට එනවනේ. එතකොට අවුරුදු දවස්වල ඔයාගේ මේස් ගන්න කට්ටියට මොනවද මෙතන තියෙන මේස්? මේක විශේෂත්වය තමයි මේ රුපියල් 150කට දෙන්නේ අපි. 150. 50යි මුළු ප්‍රජාරකේම වලට ගන්න බැරි ගානට තමයි අපි දෙන්නේ. මේ හැම එකක්ම 150. කියන ෆුල් කොටන් එක 150ට දෙනවා. ලේඩිස් වෙනම තියෙනවා. මේ ලේඩිස්. අපි ලේඩිස් එකක් ගමද මල්ලි? ලේඩිස් එක වෙනම තියෙනවා. මේ වගේ පාට වලට නේද? රුපියල් 150. මේවත් දෙන්නේ 150. 150 මුළු බජාරකේම 150ට අපිට 150න් දෙන්න පුළුවන් ඔයාලට. ඊට අමතරව මොනවද මල්ලි තව? 30 වලට වෙනවා මෙන්ස් එක. මේක ඕනෙක් කෙනෙක් දාන්න පුළුවන් අවුරුදු 10න් උඩ ඕනෙක් කෙනෙක්. මේක රුපියල් 150ට දෙන්නේ. මේකත් 150ට ගන්න පුළුවන්. දිග මේස් එක නේද? ස්ලොං එක. එතකොට ස්කූල් මේස්. ස්කූල් මේස් එක 150යි බ්ලැක්. අපි එකක් ගමද මල්ලි? සුදු එකක් ගමද? මෙන්න මේ වගේ. මේක වෙන්නේ 150. 150යි ෆුල් කොටන් එක. ෆුල් කොටන් එක. නයිලොන් මික්ස් වෙනා මේවල පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු ගන්න. එතකොට මල්ලි ඊට අමතරව අපිට තියෙනවා මෙතන ග්ලව්ස්. විශේෂත්වය තියෙන ග්ලව්ස්. එදිනෙදා පාවිච්චියට ඒ විදිහට ෆැක්ටරි වල ගෙදර වැඩ වලට බයික් පදින්න සත්තු බලා ගන්න හැම දෙයකටම අපි ගාව තියෙනවා. අපි ඒවත් චුට්ටක් කියාගෙන යමු මල්ලි. සාමාන්‍ය මේ වගේ කොහොමද? CI normal gloves එක බයික් එකක් පදින නම් මේ අවුව කාලට අවශ්‍යම දෙයක්. මේ තියෙන hard use වල රුපියල් 150යි double dot එක. winter gloves එකේ තියෙන රුපියල් 250යි සීතලට අවුවට ඕන දෙයට පාවිච්චි කරන්න පුළුවන්. වෙනම තියෙන අපිට රුපියල් 200යි hard use වලට දාන ඒවා. වෙනම තියෙන රුපියල් 250 මේකට heavy හොඳ එක. ඒවත් අපිට දාන්න පුළුවන්. මේකල සීතල ගල් ශ්‍රීපාද රට යන පිටට යන්න ඉන්න කට්ටියට අපෙන් තියෙන රුපියල් 250ට තියෙනවා මේ වගේ කැප් එකක්. හෙල්මට් එකට අවුවට සීතලට තුනටම පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තියෙනවා වින්ටර් කලෙක්ෂන් එක. වින්ටර් සීතලට යන්න රට එන්න කට්ටියට රුපියල් 300 ගානක ලබා දෙනවා. දැන් ශ්‍රීපාද යන කාල සීමාව හින්දා නේද මල්ලි රට යන කට්ටියට මේක ලබා දෙනවා. වෙනම තියෙනවා හෑන්ඩ් බෑන්ඩ් එක අවුවට සීතලට දාන්න පුළුවන්. රුපියල් 300ට ලබා දෙනවා බ්‍රෑන්ඩඩ් එක. 300යි. මේක ස්පෝර්ට්ස් කරන කට්ටිය අවුවට බයික් වලට දාන කට්ටියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තමයි මෙතන අපිට තියෙන කලෙක්ෂන් එක. සාමාන්‍ය මෙතනට ආවොත්
රුපියල් 150 ඉඳලා අපිට මේ සාධාරණ මුදලකට මිලදී ගන්න පුළුවන් නේද? කවුරුට කෙනෙක් මල්ලිගේ මේ මේස් මිලදී ගන්න කියලා බලාපොරොත්තු වෙන කෙනෙක්ට අපි ෆෝන් නම්බර් එක උත් කියමු. 75යි 97යි 53යි 316 නම්බර එකට කෝල් කරන්න අපිට. තොග හරි ගන්න පුළුවන්. ගන්න පුළුවන්. හරි. ඕන කෙනෙක්ට පුළුවන් උදව්වක් කරලා දෙන්න. හරි. එහෙනම් ජය වේවා. අයියා good morning. good morning. දැන් අපි ඉන්නේ මෙතන හරියටම පිටකොටුවේ දෙවෙනි හරස් වීදියේ. අයියා මෙතන ව්‍යාපාර කරන්නේ මෙතන දෙවෙනි මේන් ස්ට්‍රීට් එකෙන් දෙවෙනි හරස් වීදියට හැරෙනකොටම නේද? අපි බලුවොත් මෙතන තියෙනවා ග්‍රීන්ලෑන්ඩ් ෆාස්ට් ෆුඩ් කියලා හොටෙල් එකක්. ඒක ඉස්සරහා තමයි ව්‍යාපාර කරන්නේ. මෙතනදී අපිට දැන් මොනවාද මේ අවුරුදු දවස්වල කට්ටියට ආවම මිලදී ගන්න තියෙන දේවල් අපි කිව්වොත්. අයියා ගාව තියෙන්නේ. බැනියන් තියෙනවා, අන්ඩර්වෑර්ස් තියෙනවා. අපි බැනියම් වල මොනවාද අපි ගාව තියෙන රේන්ජ් එක අපි පෙන්නුවා. අපි ගාව තියෙනවා කන්ෆි බැනියන් තියෙනවා. මේක. ඒක තියෙනවා ටිප්ස් බැනියන් තියෙනවා. නම්බර් 2 එක තියෙනවා, නම්බර් 1 එක තියෙනවා. සාමාන්‍ය මේ කොම්ෆි වගේ බැනියම් වල කොහොමද සයිස් වෙන්නේ? සයිස් එක එන්නේ කොහොමද? ඇත්ත ඉඳලා 100 වෙනකන් තියෙනවා. ඒක ප්‍රයිස් වෙන්නේ කොහොමද? 75 ඉඳලා 100 වෙනකන් 450ක් වෙනවා. පාන් ගන්න පුළුවන්. ඒතර මේ පොඩි අයගේ ඒවා කොහොමද වෙන්නේ අයියා? පොඩි අයගේ ඇවිල්ලා 350 300ක් අතර එනවා. ගන්න පුළුවන්. එතකොට අන්ඩර් ගාමන්ට්ස් මේ අන්ඩර්වෙයා වල කොහොමද තියෙන්නේ? අන්ඩර්වෑර් තියෙනවා මේ 900ට, ජෝඩුව 900ට, 800ට, 500ට. අපිට පොඩ්ඩක් පෙන්වන්න සාමාන්‍යයෙන් මේ වගේ කොහොමද මේ වගේ එකක් කොහොමද? මේවා 900යි ජෝඩුව. ජෝඩුව. කොම්ෆි එක? කොම්පි එක තියෙනවා 800යි. ඒකේ වන් පීස් දෙන්නේ. නෑ 2 piece. ඒක 800. දෙකම 800. තව මොනවද අය තියෙන්නේ? ඇන්ටික්ස් තියෙනවා. මේවා 800යි. දෙකම. ඒකේ අපිට සයිසස් තියෙනවා නේද? මේක ඇවිල්ලා කකුල් නැති එක පෝමෙක්ස් එක. හ්ම්. මේක කෑලි 3ක් තියෙනවා. ඒ තුනම 900යි. 900. ඒ වගේ අපිට අන්ඩර්වෙයා අයිටම්ස් තියෙනවා. ඊට අමතරව අපි සරන් කිව්වත් අපිට කොහොමද සරන් තියෙනවා, බතික් සරන් තියෙනවා. මේ අපිට දැන් මේ අවුරුදු කාලෙට නේද? ඔව් මේ බතික් සරන් තියෙනවා. මේවා කොහොමද අපි ගන්නවා නම් මෙතනින් ගන්නේ? මේවා 850යි. මේවා 850. මේක අඩු බතික් එක තියෙනවා, මේක 350යි. මේක 350යි. ඒ වගේ සරන් අපිට ගන්න ඕන නේද? කීපයක් ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි අතුරට ආවොත් තව අපිට වෙන සුදු සරන් මොනවද තියෙන්නේ? මේ වගේ ප්ලේන් සුදු. ප්ලේන් සුදු ගන්නවා නම් කොහොමද මිල ගණන් වෙන්නේ? මේක තියෙනවා 18 තියෙනවා, 1200ට තියෙනවා. 18 1000 රත්තරන් බෝඩර් අප් එක තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැන් මේ ඉස්සරහට මේ දවස්වල දැන් මේවා නම් අපිට සිංහල අයටත් අඳින්න පුළුවන්. ටැමිල් කට්ටිය වගේ අඳින සරන් මොනවද තියෙන්නේ? මේක කට්ටිය අඳින සරන් වල තියෙනවා. මේ වගේ මේවා. ඒ වගේ පාට අඳිනවා නේ අයියා. වැඩිපුර අදින්නේ නිල් පාට සරන්. ඒවා සාමාන්‍යයෙන් කොහොමද මිල ගණන් වෙන්නේ? 500යි. 500 ඉඳන් 18ක් තියෙනවා. තියෙනවා ගණන්. දැන් අයියගෙන් මෙතන අපි හිතමු දැන් මේ අවුරුදු කාල සීමාව වගේම ඊට පස්සේ හරි කවුරු හරි කෙනෙක් තොග වශයෙන් සරන් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. අපිට එහෙම දෙන්න පුළුවන්ද? දෙන්න පුළුවන්. අයියගේ ෆෝන් නම්බරයක් කියමු අපි. ඔව් 07යි 55යි 180 606. ඒ නම්බරේ කතා කරොත් විස්තර කතා කරගන්න පුළුවන් නේද? හරි එහෙනම් ජය වේවා. ජය වේවා. හරි. සුබ අලුත් අවුරුද්දක්. එසේම වේවා අයියට. අයියා දැන් අපි මෙතන ඉන්නේ පර්ෆියුම් අලෝයි කරන තැන මේ පළවෙනි හරස් විදිය නේද? මෙතනදී මොනවද අපිට ගන්න තියෙන පර්ෆියුම් ගැන අපි පොඩ්ඩක් කෙනෙක්ට අදහසක් ගන්න පෙන්නොත් මොනවද තියෙන්නේ සාමාන්‍ය පොඩි පර්ෆියුම්ස් මොනවද තියෙන්නේ? 350 කියලා තියෙනවා, 250යි, 500යි. මෙතන සෙට් එකක් තියෙනවා නේ? 400යි, 800යි. සාමාන්‍යයෙන් දැන් මේක නම් ටිකක් හෝල්සේල් තියෙන රීටේල් ඩීටේල්ස් තියෙනවා. දැන් මේ ඩාර්ක් බ්‍රවුන් ඕකිඩ් වගේ මේක කීයද යන්නේ? මේ විකුණන්නේ 400යි, හෝල්සේල් දෙනවා 350යි. 350. ඩීටේල් 400කට වගේ ගන්න පුළුවන් නේ? ඒ වගේ මෙතන ඇන්ජලෝ සාමාන්‍ය වර්ග 54කට වැඩියෙන් තියෙනවා. 54කට වැඩිය තියෙනවා නේ? 9X එකක් තියෙනවා නේ? මේවා සාමාන්‍ය ෆාස්ට් මූවින් යන අයිටම් නේ? 2000කට උඩින් තියෙනවා. මේ ලොකු ෂෝරූම් වල තියෙන 3400 ම විකුණන්නේ 2000කට. මේ ලොකු පර්ෆියුම් වල මොනවද මේ දවස්වල පොඩ්ඩක් ෆාස්ට් මූවින් යන්නේ අයියේ? ටෙස්ට් තියෙනවා, බ්ලැක්සිස් තියෙනවා, men in black 248, black cats, double XL, dark blue තියෙනවා, leather එක තියෙනවා, dark blue තියෙනවා. බාරපත් තියෙනවා. කොහොම යන්නේ ඒක තමයි. ඒ වගේ සෙට් එකක් තියෙනවා නේ? ඒ වගේ අර ෆොග් එක තියෙනවා. ෆොග් ගන්න ඕන නම් කොහමද ඒ ප්‍රයිස්? නම්බර් 1 එක කඩේ විකුණන්නේ 1400 මේ ඉන්දියන් එකද අයියේ? ඉන්දියන් එක නම්බර් 1. මාසරක දෙන 1400 අපි මේ ෆොග් එක කොහමද අපිට ගන්න පුළුවන්? ඒක විකුණන්නේ 1500. රිටේල්? රීටේල් එක 1400 1300. 350. හෝල්සේල් ගන්න ඕන? හෝල්සේල් කරන 1100 100කට වගේ. මීට අමතරව පිටකොටුව පළවෙනි හරස් වීදියේ දෙවෙනි හරස් වීදියේ වගේම ඕල්කට් මාවතෙත් සාධාරණ මුදලට නිමි ඇඳුම් ඇතුළු ගෙදරට අවශ්‍ය ගොඩක් දේවල් මිලදී ගන්න පුළුවන් කඩවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් මේ අවුරුදු කාලේ පිටකොටුවට ගිහිල්ලා බලන්න ඕගලන්ට අවශ්‍ය දේවල් තියෙනවද කියලා. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. අපි තවත් දවසක වෙනස් තැනකදී හමු වෙනකම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. තවම මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe
සබස්ක්‍රයිබ් කරන්න කියලා බොහොම ආදරයෙන් හැමෝගෙම ඉල්ලා සිටිනවා. හැමෝටම ජයෙන් ජයම වේවා.